කොහොමද ඉතින් ඔයාලා හොඳින් ඉන්නව නේද? ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. මම ඉතින් අද ලොකු වැඩක් කරගන්න තමයි හදන්නේ. මම අද ගෙදරට ගෙනාව මස් මාළු, කරවල බිත්තර ඔක්කොම හොදලා පිළිවෙලකට ෆ්‍රිජ් එකේ අස් කරගන්න තමයි හදන්නේ. මම ඉතින් මුලින්ම කරවල ටික මට ඕනි ප්‍රමාණයට කපා ගත්තා. කරවල ලොකු කෑලි පිටින් ෆ්‍රිජ් එකේ දාන්න නැතුව මේ විදිහට කපා ගත්තාම උයන වෙලාවටත් අපිට හරිම ලේසියි. ඉතින් මම හොදගත්ත කරවල ටික වතුර ටික හිදෙනකන් ටික වෙලාවක් තියාගන්නවා. කරවල ටික වේලෙන්න තියලා මම දැන් මාළු ටික සුද්ධ කරගන්න තමයි හදන්නේ. මම මෙතන ඉස්සෝ දැල්ලෝ පරාමාළු වගේම සාලය ටිකකුත් අරගෙන තියෙනවා. ඉතින් මම මේ ටික හොඳට සුද්ධ කරලා හොදගන්න තමයි හදන්නේ. මම දැන් ඔක්කොම ටික හොඳට හොදගත්තා. ඉතින් මම මේ වගේ දවසට ගෙදර වැඩ ටික ඉක්මනටම ඉවර කරලා දවල්ටත් කලින්ම උයා ගන්නවා. මම හොදගත්ත මාළු ටික කප් දෙකකට බෙදා ගන්නවා. එතකොට එක කප් එකක් එක වේලකට උයා ගන්න පුළුවන්. ඉතින් මම හැමදාම එකම මාළු වර්ග ගේන්නේ නැහැ. පරාමාළු කිරට හදලා රස නිසා මේ පාර පරාමාළු ගෙනාවා. ඉතින් මේ විදිහට වෙන් කරලා තියාගත්තාම මට නම් හරිම ලේසියි. ඉතින් මම සාලයෝ ටික නම් එකම බොක්ස් එකකට තමයි දාගන්නේ. බොක්ස් ගොඩාක් ෆ්‍රිජ් එකේ දාන්න අමාරු නිසා තමයි සාලයෝ ටික මම එකම බොක්ස් එකේ අහුරගන්නේ. මේ විදිහට තියාගන්න එක මට ගොඩාක් පහසුයි. දැල්ලෝ ටික හොඳට හොදලා පොඩි කෑලි වලට කපලම තමයි මම ගත්තේ. මේ විදිහට කරගත්තාම උයන වෙලාවට අපිට හරිම ලේසියි. මම දැල්ලෝ පොඩි ප්‍රමාණයකින් ගත්ත නිසා පොඩි බොක්ස් එකකට ඔක්කොම ටික දාගත්තා. ඊට පස්සේ ඉස්සෝ ටිකත් එකම බොක්ස් එකකට දාගන්නවා. ඉස්සෝ හොදනකොට ඉස්සෝන්ගේ පිටේ කළු පාට නූලක් වගේ තියෙන්නේ. ඒකත් අයින් කරලම හොද ගන්න ඕනේ. ඉස්සගේ ඔළුව විතරක් අයින් කරලා හොදලා මදි. පිටේ තියෙන කළු පාට නූලත් අයින් කරලම හොඳට හොද ගන්න ඕනේ. වේලෙන්න තියාගත්ත කරවල ටික වතුර ටික වේලුණාට පස්සේ මම ඒ ටිකත් බොක්ස් එකකට දාගන්නවා. කරවලත් හොදලා ෆ්‍රිජ් එකේ තියාගත්තාම උයන වෙලාවට ඒක හරිම පහසුයි. ඉතින් මේ විදිහට බොක්ස් වලට දාගත්තට පස්සේ ෆ්‍රිජ් එකේ උඩ කොටසෙන් දාගන්නවා. ඉතින් මේ විදිහට කරගන්න එක ඔෆිස් යන කාන්තාවන්ට ගොඩාක් වැදගත් වෙනවා. උදේට තියෙන කාර්යබහුලත්වයත් එක්ක මේ විදිහට කරගත්තාම කාලය ගොඩාක් ඉතුරු කරගන්න පුළුවන්. මම ගෙදර හිටියත් මම මේ විදිහට තමයි කරගන්නේ. එතකොට මට අනිත් ඒවා කරගන්න වෙලාව ඉතුරු වෙනවා. මම සොසේජස් ටිකත් එකම බොක්ස් එකකට දාගත්තා. ඊට පස්සේ චිකන් ටික හොදලා මේ විදිහට බොක්ස් වලට දාගන්නවා. අපිට එක වේලකට ඇති වෙන ප්‍රමාණයට තමයි මම චිකන් ටික වෙන් කරගන්නේ. මේ විදිහට ප්ලාස්ටික් භාජන පාවිච්චි කරන්න හොඳ නෑ කියලා මම දන්නවා. ඒත් ඉතින් හොඳ භාජන ගන්නකම් මට මේ දේවල් පාවිච්චි කරන්න වෙනවා. ඉතින් මේ විදිහට මම ඒ වැඩේත් ඉවර කරගත්තා. පැය 3-4ක් එක දිගට මේ දේවල් කරනකොට ටිකක් අමාරුයි තමා. ඒ වුණාට කඩෙන් ගේන විදිහටම ෆ්‍රිජ් එකේ දානවට වඩා මේ විදිහට හොදලා දාන එක ගොඩාක් පහසුයි. ඉතින් මම බිත්තර ටිකත් හොඳට හොද ගන්නවා. බිත්තර ගෙනාවහම අනිවාර්යයෙන්ම අපි ඒවා හොඳට හොද ගන්න ඕනි. බිත්තර කටුවේ ගොඩක් ජරාව තියෙනවනේ. ඉතින් ඒවා හොදලාම ෆ්‍රිජ් එකේ දාගන්නවා මම. ඊට පස්සේ උඹලකඩ ටිකත් මේ විදිහකට ගොඩට දාලා හොඳට හොද ගන්නවා. මට හාල් මැස්ස හොදන ටික වීඩියෝ කරගන්න බැරි වුණා. මම හාල් මැස්සොත් හොඳට හොදලා වේලලා ෆ්‍රිජ් එකේ තියාගන්නවා. ඉතින් මම උඹලකඩ ටිකත් හොදලා වේලෙන්න තියාගන්නවා.
ඊට පස්සේ ඒකත් මේ විදිහට බොක්ස් එකකට දාලා ෆ්‍රිජ් එකෙන් තියාගන්නවා. ඉතින් මම මුලින්ම හොදගත්ත මාළු ටික මේ විදිහට තමයි ෆ්‍රිජ් එකෙන් තියාගත්තේ. මගේ වීඩියෝ එකත් එක්ක දිගටම හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමදෙනාම සතුටින් පරිස්සමෙන් ඉන්න.